හලෝ good morning මගේ රත්තරන් යාළුවේ. ඉතින් කොහමද? උදේ ඉන්නවද? ඉතින් කොහමද? අද කතා කරන්න ආවේ මචං මාදම්පේ රියානතුර. හලාවත මාදම්පේ හොඳේ. හලාවත මාදම්පේ රියානතුර. ඉතින් කොහමද? එකම පවුලේ උදවිය එකම මොහොතේ බිලිවිය. රිය දුරානනි විමසීමෙන් රිය පදවන්න. විමසීමෙන් රිය පදවල වැඩකුත් නෑනේ මචං. ටීවිල් එකේ එකා ගංජා ගහලලු. ටීවිල් එකේ නමයක් දාගෙන ඇවිල්ලා ගංජත් ගහලා. ටීවිල් එකේ ඩයිපර් ගංජා ගහලා. බස් එකේ ඩයිපර් මොකද කරලා තියෙන්නේ? බස් එකේ ඩයිපර් අයිසුත් ගහලා ගංජත් ගහලා දෙකම ගහලා. ඉතින් ඔවා ගැහුවම් මචං පාර පේන්නේ නේද බ? මොනවද පෙව්වේ මට පාර පේන්නේ කොට්ටෙන් කියලා කවලං කරලා මොනවද දුන්නා මට පාර පේන්නේ. අපි නම් ගැහුවේ කොට්ටෙන්, අපි නම් ගහන්නේ කොට්ටෙන්, මුන් ගහන්නේ වෙන දේවල්. කමන්නේ. කොට්ටෙන් නෙමෙයි මුකුත් ගහන්න එපා. අරක්කු මුකුත් බොන්න එපා. වාහනයක් ඩ්‍රයිවිං කරනවා නම් මුකුත් බොන්න එපා. පකෝ තේරුම් ගනි. මිනිස්සු මැරෙනවා පාරේ. තේරුම් ගනි. අර කල්ල කන්නියා මේ තෝබම් මේ පල්ලි යනවා නම් පල්ලි ඵලයන්. නමයක් දාන් යන්න එපා ටීවිල් එකේ. ටීවිල් එකේ යන්න පුළුවන් ඩ්‍රයිවරත් එක්ක 4යි යන්න පුළුවන් ටීවිල් එකේ. පස්සේ 3යි ඉස්සරහා ඩ්‍රයිවරුයි 4යි යන්න පුළුවන් ටීවිල් එකේ. 9ක් යන්න බෑ ටීවිල් එකේ. හරිද? 9ක් යන්න බෑ ටීවිල් එකේ. පල්ලි නෙමෙයි කොහෙ ගියත් වාහනයක් හැරයකට අරන් ඵලයන් පල්ලි යනවා නම් 9ක් යන්න බෑ. කොහොම හරි උඹලා පවුලේ 3 දෙනෙක් දුකෙන් නැතුණා කියලා කිව්වා. ඉතින් හරි කනගාටුයි නිවන් සුව ලැබේවා. ඉතින් හරි කනගාටුයි. කොහොම හරි උඹ මේ ටීවිල් එකේ ඩයිවරයක් ගංජා ගහලා තිබිලා තියෙනවා. එතකොට බස් එකේ ඩයිවර් අයිසුයි ගංජායි දෙකම ගහලා තිබිලා තියෙනවා. ඉතින් කරන් දෙන්නේ. ඉතින් පාරෙන් පිට පාරේදී වැදිලා තියෙනවා. මාදම්පිරි දැන් හලාවත හොස්පිටල් එකට මං හිතන්නේ ගෙනහිල්ලා තියෙන්නේ. කොහොම හරි 3 දෙනෙක් මං හිතන විදිහට දැන්ට නැති වෙලා තියෙනවා. එකම පවුලේ මං හිතන්නේ මල්ලිගේ වයිෆුයි මේ එතකොට තව පොඩි දරුවෙකුයි මම ඒක තමයි කියන්නේ පොඩි දරුවොත් නැතිලානේ බම් බලපංකෝ ඉතින් කල්ලකන්නේ වැදෙන්නේ මචං කුජීතයි නීති පාරේ යනකොට මචං ගංජා ගහලා යන්න එපා කවුද පේ ටීවිල් එක හැරකට ගත්ත එකක්ද දන්නේ නැහැ මං හිතන්නේ උන්ගේ ටීවිල් එකක් නෙමෙයි මං හිතන්නේ ඒ මිනිස්සුන්ගේ ටීවිල් එකක් නෙමෙයි මං හිතන්නේ හැරකට ගත්ත එකක් වෙන්නේ නැති හැරක උඹ කාලා කන්නේ ටීවිල් කාර්යය තෝ මැරෙන්න තිබුණේ උඹ මැරිලා නෑ මං හිතන්නේ උඹ මැරුණාද නෑනේ ගංජා ගහපු එක තමයි මැරෙන්න තිබුණේ ඉස්සෙල්ලාම ඌ මැරිලා නෑ මං හිතන්නේ ඔය බස් එකේ ඩ්‍රයිවරයාත් කොහේ හරි ගිහිල්ලා ඕක තමයි මැරෙන්න තිබුණේ ගංජා ගහලා යන්න එපා බං ගංජා කුඩු ගහලා යන්න එපා වාහනේ ඩ්‍රයිවිං කරන්න බෑ අර ඇන්ටන් ජෝස් මහත්තයා සින්දුවක් කිව්ව උඹලට මතකද රිය දුරාන්නේ විමසීමෙන් රිය පදවන්න එකම පවුලේ උදවිය එකම මොහොතේ බිලි වෙනවා කි අන්න එකයි කියන්නේ ඒ මහත්තයා කිව්වේ මචං කට ගහනවට නෙමෙයි සින්දු කිව්වේ මචං. උඹලා පොඩි දැනුමක් ගන්න මේ සින්දුවෙන් ගහලා තියෙන සින්දු. අන්න ඒක තේරුම් ගනින් මචං. හරිද? පොඩ්ඩක් විමසීමෙන් රිය පැදෙව්වා නම් අද එහෙම දෙයක් වෙන්නේ නෑනේ. අන්න ඒකයි කියන්නේ. විමසීමෙන් රිය පදවන්න කියන්නේ මේකයි. ගංජා කුඩු ගහලා යන්න එපා. පැහැදිලිව ඵලයන් ඩිලීට් මේ. මුකුත් බොන්න කරන්න නැතුව ගමනක් යනවා. යකෝ පල්ලි යනකොට ගංජා ගහලා යනවද? තෝපිලා මනේ මන් දන්නේ බං අපි පන්සල් යනකොට ගංජා අරකු ගහලා යන්නේ අපි නම් පන්සල් යන්නේ බල පල්ලි ගියාට යන්නේ ඉතින් අපි නම් පන්සල් යනකොට ගංජා අරකු ගහලා යන්නේ නැහැ බං හරිද ඒකයි උඹලා පල්ලි යනකොට මේ ගංජා ගහලා යන්නේ නේ කමන්නේ බස් එකේ කාලා කන්නියත් ඉතින් මේ අයිසුක් ගහලා ඇවිල්ලා ඔව්වන්ට දැඩි දඩුවම් දෙන්න ඕනි මචං ඔය අයිසියම ගහන්නේ උට ගංජා ගහන්නේ උන්ට මචං කෙලිම මචං මොකද්ද එල්ලුම් ගහ කියන්න කරන්න ඕනි එල්ලුම් ගහ නැත්තම් මචං ඔව් හැදෙන්නේ නැහැ මචං එල්ලුම් ගහ කියනවා කරලා තෝ හැදෙන්නේ නැහැ මචං මෙහෙම රටක් මචං මෙහෙ තියෙන්නේ මචං අර මොකද කවුද එකේ දවස් 10ක් තිස්සේ හොයන මොකද දේශබන්දුද මොකද්ද කියලා මම ලංකාවේ පළවෙනි වතාවට මේ බම්ම පොලිස්පති කෙනෙක් හොයන්නේ පොලිස්පති කෙනෙක් හොයන්නේ ලංකාවේ පළවෙනි අවස්ථාවටනේ අන්න ඒකයි කියන්නේ ඊට පස්සේ කවුද අර ඉස්සාරා සෙව්වන්දිද කවුද සෙව්වන්දි මෑනියෝ රට පැනලයි කියලා හොයනවා දවස් 30ක් 20ක් 22ක් තිස්සේ හොයාගන්න තිබුණා. අනේ මන් දන්නේ බා රට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සු. එහෙනම් රත්තරන් යාළුවයි අද පොඩි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් උඹලා පරිස්සමෙන් ක්‍රියාපදවපන්. මේ ගංජා කුඩු අයිස් මත්ද්‍රව්‍ය මුකුම්ම ගහලා යන්න එපා මචං. යන තැනකට එහෙනම් නිවන් සුව ලැබේවා. නැති වෙච්ච කට්ටිය නිවන් සුව ලැබේවා. ඉතින් අද ඉඳලවත්
විමසීමෙන් රියපදවපල්ලා. නැත්තම් සෙත්ත පෝච්චි තමයි. සෙත්ත පෝච්චි තල්ලාමා රච්චි. එන ජය වේවා. අපි ගිහින් එන්නම්. නිවසුව ලැබේවා නැති වෙච්ච සිරුම් දෙනාට. ජය වේවා.